ආයුබෝවන් ගුණසිවා ඉතින් කොහොමද කාලෙකින් අපි හම්බෙන්නේ මේ දවස් ටිකේම වීඩියෝ කරන්න බැරි වුණා. දැන් ඉඳන් එහෙනම් ආයිමත් පටන් ගමු. අන්නර කාසල් එක කවුද දන්නේ මොකක්ද කියලා? අර මේ කාසල් එක අර කන්දමට තියෙන එක. මේ දවස් ටිකේ වීඩියෝ මොකුත් දැම්මේ නැත්තේ මම රෙකෝඩ් කරෙත් නෑ. මට එකම ට්‍රිප් එකක් යන්න තිබුණේ මේ එකම තැන් දෙක තුනකට තමයි යන්න තිබුණේ. ඒ කියන්නේ මේ දවස් ටිකේම එකම පාරේ තමයි එහාට මෙහාට ගියේ. ඒ නිසා ඉතින් මේ එකම පාර වීඩියෝ කර දාලා වැඩකුත් නැහැනේ. ඒ නිසා මම දැම්මේ නැහැ. දැන් ආයිමත් ඒක ඉවරයි. පොඩි කොන්ට්‍රැක්ට් එකක් තිබුණේ මේ දවස් ටිකේ. ඒක ඉවරයි. දැන් ආයිමත් කොහේ යනවද දන්නේ නැහැ. පාර බලාගෙන යනවා. ඉතින් මැප් එකක් බලාගෙන මේ ඒකයි මම මේ දවස් ටිකේම වැඩ කරේ. බ්‍රාසෝ ඉඳලා තිමිසෝරා ඔය දෙකට තමයි. ආයි තිමිසෝරා වලින් පටවගෙන ආයි බ්‍රාසෝ වෙනවා. ඔය මේ අතරතුරම තමයි මේ දවස් ටිකේම දිව්වේ. ඒ නිසා මේ දවස් ටිකට වීඩියෝ කරන්න බැරි වුණා. ආයෙමත් තව පොඩි වෙනස්කම් ටිකක් කරන්න කියලා හිතාගෙන ඉන්නවා. try එකක් දීලා බලමු. ආයෙමත් මේ සතියේ ඉඳලා වීඩියෝ දාන්න තමයි කල්පනාව. අර මම ගොඩාක් දුරට වීඩියෝ කරන්න නැතුව ඉන්නේ මේ අර එකපාරක් ගියපු පාරක් ආයෙමත් රෙකෝඩ් කර දාලා වැඩක් නැහැ. අපේ කට්ටිය බලන කට්ටියටත් මේ එතකොට නිකන් වැඩක් නැහැ වගේ තේරෙනවනේ. නිකන් බලපු දෙයක්ම ආයෙ බලද්දි. ඒක නිසා මේක මේ රූට් එකේ ගොඩක්ම තියෙන්නේ මේ ට්‍රිප් එකේ ගොඩක්ම තියෙන්නේ හයිවේ එකේ යන්න තියෙන්නේ. එහෙම පොඩි ගම් ඇතුලේ පාරවල් තියෙනවා. ඒ අරුණම ගොඩාක් දුරට මේ ට්‍රිප් එකේ 80ක් 90ක් වගේම හයිවේ තමයි පාවිච්චි වෙන්නේ. ඒකත් එක හේතුවක්. හයිවේ වීඩියෝ කර වැඩක් නැහැ. හයිවේ වල බලන්න දෙයක්වත් නැහැ වගේ නිසා තමයි ඉතින් මේ වීඩියෝ නොකරේ. කොහොම වුණත් ආයිමත් ඒක ට්‍රැක් එක ඉවරයි. අපි බලමු ආයිමත් දිගටම වීඩියෝ දාමු. එහෙනම් ඉස්සරහට ඔහොම බලාගෙන යමු. අපි යමු ඉස්සරහට. ඒ වගේම ආයිමත් කියන්න ඕනේ මට ගොඩාක් දෙනෙක් මේ අපේ මල්ලිලා අයියලා ගොඩාක් මේ මැසේජ් කරලා දැම්මා, කමෙන්ට් කරලා අහලා දෙවුණා වීඩියෝ දාන්න නැත්තේ ඇයි, වීඩියෝ දාන්න අරකයි මේකයි කියලා ගොඩාක් අය කතා කරා. ඇත්තටම ගොඩක් ස්තුතියි. මටත් මාර සතුටුයි මේ එහෙම මේ කවුරුත් කතා කරලා නැහැ නේ මේ වීඩියෝ කරන්න අරගයි මේකයි කියලා අඳුරන කට්ටිය ගොඩක් අය කතා කරා. ඇත්තටම ගොඩාක් ස්තුතියි. මාර සතුටුයි. වීඩියෝ දාන්න පටන් අරගෙන නම් දැන් ඉතින් අවුරුදු 4-5ක් විතර යනවා. ඒ වුණාට මෙහෙම මේ ගොඩක් කට්ටිය බලන්න සෙට් වෙලා පොඩි දවසක් ඇතුළත එහෙම දෙයක් ලැබිච්ච එකත් ගොඩක් සතුටුයි. ඇත්තටම ආරම සතුටුයි. අපි ඉස්සරහට යමු බලාගෙන. මේවා ඔක්කොම අතෑරලා දාපු බිල්ඩින්. මම හිතන්නේ ඉස්සර මේ ෆැක්ටරි තෙල් පිරිපාදු කරන තැනද මම දන්නේ නැහැ. මේවා ඔක්කොම අතෑරලා දාලා තියෙනවා. ඒවා ගරා වැටිලා. ඒකයි මාත් අතෑරලා දාලා කියලා කියන්නේ. ඉන්නවද දන්නේ නැහැ කවුරුත්. ඒවා ඔක්කොම ගරා වැටිලා තියෙනවා. බැටල් වඩි ගන්න.
පාගින් එකේ විනාඩි 45ක් රෙස්ට් කරලා යන්න බැලුවේ. රාජකීය ඕල්ලෝ දෙකක් තියෙනවා. මෙතනින් ඉස්සරහට හයිවේ එක තාම මේ හදාගෙන යන්නේ. ඉතින් ඉසෝර ආරා වලට යන ගමන් මෙතනින් හයිවේ එක ඉවර වෙනවා. මෙතන ඉස්සරහින් තාම හදනවා. එතකන් ටිකක් දුරට යනකම් කිලෝමීටර් 15ක විතර බයි රෝඩ් එකක් තියෙනවා. පොඩි ගම් දෙකක් විතර මැද්දෙන්. ඒ හරහා තමයි යන්න තියෙන්නේ. මේ පැත්තේ ඉඳන් යන බුකරෙස්ට් සෙබෙස්සල් පලුලිය පැත්තේ ඉඳන් යන මේ හයිවේ එකයි අහපව් අරා තිමිසෝරා පැත්තේ ඉඳන් එන එකයි ඔක්කොම අර චූටි පාරට තමයි වැටෙන්නේ. මේ හයිවේ දෙක එකතු කරන්නේ ඒකින් තමයි දැනට తాවකාලිකව. මෙතනින් ඉස්සරහට ඉවරයි පාර. අලුත් බෙන්ස් එක හැමෝම කියන්නේ ඒක වොෂින් මැෂින් එකක් වගේ කියලා. Take the second exit. Take the second exit. Calculating route. මේ තියෙන්නේ අලුත් Volvo එක. Calculating route. පොඩි බ්ලූබෙරි ෆාම් එකක් තියෙනවා. මෙතන රෙස්ටොරන්ට් දෙකක් තියෙනවා. මේ එකක් ට්‍රක් එකක හදලා තියෙන්නේ විකෝ. ට්‍රක් එක ප්‍රයිමර් එක හදලා තියෙන්නේ. ටේලරේ තමයි රෙස්ටොරන්ට් එක තියෙන්නේ. මෙතනින් ඉස්සරහට ජුඩෙට් එක තිමිස් ෂා ඒක ලස්සන.
අපි කාගෙත් හිතවත ඉතින් ලංකාවේ බැලු හැමතැනම තියෙන ඉතින් රෙනෝල්ට් 460 මම ආසම වාහනයක් ඒකේ වෙනුම මේක තමයි යුරෝපයේ ජනප්‍රියම වාහනේ පරණ ස්කානියා එක. පාර දිගටම මේ වගේ පොඩි කඩ තියෙනවා. මී පැණි පළතුරු එළවලු එහෙම පුරන කඩ තියෙනවා. කඩ කියන්නේ මේ පොඩි පෙට්ටි කඩ වගේ. සීතලයි උදේ ඉඳන් වැහි පොදත් එක්ක නිසා ටිකක් සීතලයි. දවස්වල ලංකාව හොල්ලන වාහන ටික අලුත් මෑන් එක නම් තනිකරම පිස්සුවක්. පට්ට ලස්සනයි. හිතන වෙනුවක් නෙවෙයි. කවදා හරි බැලුව දවසක අදලා බලන්න පුළුවන් වුණොත් තාදී ඉතින් ගොඩක් ඔප්ෂන් තියෙනවා ඩ්‍රයිවර් කම්ෆර්ටබිලිටි එක ගැන.
පොයින්ට් එකක් වගේ. පොට්ට ලස්සනයි පලාතම තියෙනවා. ගොඩක් වාහන යන්නේ වයිෆ් එක්ක. ඒ කියන්නේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් තමයි ගොඩක් දුර යන වාහන වල යන්නේ.
ලස්සන බිල්ඩින් මොනවා හරි ඉස්සර හදපුවා වෙන්නේ නැති. දැන් ඒක ඔක්කොම මේ කැලෑවට ගිහින්. ගෘහ නිර්මාණ ශිල්පය නම් ඇවිල්ලා යුරෝපේ පිස්සුම හැදෙනවා. මං හිතන්නේ අදට වඩා ඉස්සර ලස්සනට තියෙන්නේ මේ දේවල්. මෙතනින් ආයෙමත් හයිවේ එක තියෙනවා. මේ මෙතන ඉඳන් අර අතෙන් ඉඳන් මෙතෙන්ට එනකන් තමයි තාම හයිවේ එක වැඩ ඉවර නැති මේ අතරමැදි කෑල්ල. මෙතන ඉඳන් ආයෙමත් හයිවේ එක තියෙනවා. After 100 meters, enter the roundabout and take the first exit. හයිවේ එක හැදුවට පස්සේ නම් අර යටින් ගිහිල්ලා උඩට කරකෝල ගන්න තියෙන හයිවේ එකට දැනට මේ පාර වහලා නිසා මෙතනින් දාන්න පුළුවන්. පස්සෙන් ආපු කට්ටිය සමහරව ලස්සනයි. අපි මෙතනින් එක්සිට් කරනවා. නෙඩ්ලැක් අරාද් තිමිසෝර ඊළඟ එක්සිට් එකට කෙලින් යනවා. අපි තිමිසෝර මෙතන එයාපෝට් එක්සිට් එක මෙතනින් එක්සිට් කරනවා.
සිටි එක මැද්දෙන් යන්න පර්මිෂන් ගත්තේ නැහැ. ඒක නිසා චෙන්තුරාගෙන් ගිහිල්ලා කියන්නේ නගර වලල්ලෙන් ගිහිල්ලා තමයි මේ සිටි එකේ පැත්තකට යන්න දී. කෙලින් ගියොත් සිටි එක මැද්දට යවෙන්නේ. ඉතින් එයාපෝට් පැත්තට හරවලා එයාපෝට් එකට කියන්නේ අයරෝපෝට් පැත්තට හරවලා යූටර්න් කරලා ගන්න ඕනේ. හරි දැන් එතනින් යූටර්න් කරගත්තා. මේ පාරේ චෙන්තුරාගේ කිලෝමීටර 21ක් යන්න දෙනවා. මේ සූර්යකාන්ත තමයි දැන් මේ ඇට ගන්න වේලෙන් දැරලා තියෙනවා හිතන්නේ. තෙල් හෙලි. මේ පැත්තෙම සූර්යකාන්ත තියෙන මේ මල් පිටිච්ච දවස් ටික ලස්සනයි. දැන් මල් පර වෙලා වේලිලා තියෙනවා. ට්‍රැෆික් වෙලා මොකක්ද දන්නේ ඉස්සරහා. පාර ට්‍රැෆික් වෙලා තිබුණේ ඇක්සිඩන්ට් එකක් වෙලා වගේ ඉස්සරහින් හොඳටම ට්‍රැෆික් වෙලා තිබුණේ පාර. දැන් පාර ක්ලියර් කරලා වාහන ටික මාරු වෙනවා. වාහන ගොඩක් තියෙනවා. ඒකයි තියෙන්නේ මෙච්චර නැත්තම් මේ පාරේ මෙච්චර වාහන තොගයක් මෙහෙම එකපාරට බ්ලොක් වෙන්නේ. Scania Yakek. දුරක් ආවා. අදට මේ වීඩියෝ එක මෙතනින් නතර කරන්නම්. ඊළඟ සතියේත් ආයේ ඊළඟ සතියේ කොට ඉක්මනටම තව වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ගිහින් එන්නම්. උත්සාහයි. ජය වේවා. චාව්.